යාළුවනේ අපි ඉක්මනින්ම Gmail account එකක් හදාගමු. ඔයාලගේ ෆෝන් එකේ තියෙන mail app එක open කරගන්න. open කරගෙන එතකොට ඔයාලට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. මෙතන තියෙන plus mark එක උඩ touch කරන්න add another account කියන තැන. දැන් ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා set up email කියලා. ඉතින් මෙතනින් Google තෝරගන්න. පොඩි වෙලාවක් checking in pro වුණාට පස්සේ ඔයා අලුත් පිටුවකට යනවා. දැන් ඔයාලට මෙතන තියෙන්නේ ඔයාට අලුත් Gmail account එකක් හදාගන්නනේ. ඉතින් යට තියෙන create account කියන තැන touch කරලා ඉස්සරහට යන්න. for my personal use කියන තැන touch කරලා ඉස්සරහට යන්න. next button එක දීලා. දැන් මෙතනින් ඔයාට තියෙන්නේ ඔයාගේ උඩම කොටුවේ ඔයාගේ නමේ මුල් කොටස දෙන්න. ඊට යටින් ඔයාගේ නමේ අවසන් කොටස දෙන්න. දැන් යටින් තියෙන පහළ next button එක touch කරලා ඊළඟ පිටුවට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන මේ කොටුවේ දෙන්න නිල් පාට වෙච්ච කොටුවේ ඔයාගේ උපන් අවුරුද්ද. දෙවෙනි කොටුවේ දෙන්න ඔයාගේ උපන් දවස. දැන් ඔයාට තියෙන්නේ උපන් මාසය තෝරගන්න. මෙන්න මේ ටිකෙන් ඔයා උපන් මාසය තෝරලා ඕකේ කරන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ gender එක තෝරන්න female ද male ද කියලා. ඊට පස්සේ next button එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති username එකක් දීලා ඔයා කලින් දුන්න username එක try කරන්න. මෙතන username එක දාලා ඔයාට පුළුවන් next button එක touch කරලා බලන්න ඒ email එක ඔයාට ගන්න පුළුවන්ද කියලා ඒ ඔයා දුන්න username එකට. එහෙම බැරි වුණොත් මෙතන රතු පාට වෙනවා. ඒ username එක කවුරු හරි අරගෙන පාවිච්චි කරලා තිබ්බොත් මෙන්න මේ වගේ. ඉතින් එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙතෙන්ට ඉංග්‍රීසි තව අකුරු දෙකක් හෝ දෙක තුනක් හෝ අංකයක් දෙකක් දීලා ඔයාගේ ගැලපෙන ඊමේල් එක හදාගන්න. ඊට පස්සේ ඊමේල් එක ඕකේ කරලා ඊමේල් එක හරි ගියට පස්සේ ඕකේ කරලා මේ මෙතනට පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. හොඳ ස්ටෝන් පාස්වර්ඩ් එකක් දෙන්න. ඉංග්‍රීසි අකුරු ඒ වගේම ඉලක්කම් ඒ වගේ සිම්බල් වගේ දේවල් කොටස් තුනම එකතු කරලා හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ ඔයා next button එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ password එක save දීලා මෙන්න මේ privacy and term කියන තැන පල්ලහැටම ගියාම තියෙනවා I agree කියලා. ඉතින් ඒ I agree button එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. ඊට පස්සේ ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ mail app එකට ආවන් පස්සේ ඔයා හදාගත්ත අලුත් Gmail address එක. ඉතින් මේ Gmail address එක ඔයාට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අලුත් YouTube channel එකක් හදාගන්න, ඒ වගේ තව Google පාවිච්චි කරන්න, තව වෙනත් app වලට වගේ ඕන දෙයකට පාවිච්චි කරන්න මේ email එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට email එක හදන විදිය මොකක් හරි දෙයක් තේරුම් නැත්නම් comment එකක් දාලා අහන්න. ඒ වගේම like එකක් වීඩියෝ එකට දාලා share කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු.